Kunci ganda kan? ඔබතුමාගේ නම කොහොමද? මම පියා සුනිල්. මොකක්ද සිද්ධ වුනේ? මේ ඔබතුමා කොහොමද මේක දන්නේ? මම මේක ආවද? මම ගණේ මුල්ලෙන් ගොඩ වෙන්නේ. මේ කෝච්චියට? මේ කෝච්චියට මේක 4:00ට එන කෝච්චිය 4:50ට එන කෝච්චිය. මම ගණේ මුල්ලෙන් ගොඩ වෙන්නේ මම කොටුවෙන් බයින්නේ. මේ කොහේ යන කෝච්චියද? මේක දකුණු කළුතර. ඊට පස්සේ මොකද්ද ඔයා දැක්කේ? කොතන කොයි පෙට්ටියද හිටියේ? මම මේ පෙට්ටියම. පෙරලිච්ච පෙට්ටියම. මොකද සිද්ධ වුනේ? සිද්ධුනේ කියන්නේ මේකට හෝල්ට් එක මම දන්නේ මේක මේ ආරියට එනකොට මේක ගෑන්න ගත්ත පට ගාලා. උගලන්න ගත්ත සෑහෙන හයියෙන් හුලඟ වාගේ. ඊට පස්සේ වෙල්ුණා ඉතින් මොන වුණත් දන්නේ නැහැ. ඉතින් මගේ ඇඟ උඩත් කට්ටිය ගොඩාක් හිටියා. බොහොම අමාරුවෙන් නැගිටලා වෙල්ලා. තව එහා පැත්තේ මේ පෙට්ටිය හිටපු 4-5 දෙනෙක් කොල්ල ටිකක් ඇවිල්ලා අනේ එක එක්කනව නැගිටවල කරගත්තා. ඒ කියන්නේ මේ ඇතුළේ හිටපුවා එළියට වැටුණාද? ආ? එළියට වැටුණාද? එළියට වැටුනේ නැහැ. ඇතුළේමයි වැටුනේ. ඇතුළේමයි කට්ටිය එළියට කවුරුවත් ඉතුනේ නැහැ. ඔව් ඊට පස්සේ මොකද උනේ? කට්ටිය ඇවිල්ලා බේරගත්තා අය. අනේ ඔව් අනිත් පෙට්ටිය වල හිටපු දෙනක කොල්ල ටික ඇවිල්ලා අනේ මේ දෙනක බේරගත්තා මේ නැගිටවල අරගෙන එළියට එක එක්කනව ගෙනල්ලා එළියෙන් මේ වාඩි කරෙව්වා. ඔව් ඊට පස්සේ රෝහල් ගත කළාද අයව? තුවාල නේද? එක්කෙනෙක් දෙන්නේ තුවාලයි දෙන්නේ තුන් දෙනෙක් අරන් ගියා රෝහල් මා ඉස්පිතාලේ අරන් ගියා කට්ටිය. ඔයාට මොකද සුනිල් මහත්තයා මොකද? අමාරුවක් නෑ. අමාරුවක් නෑ නේ. කීයට විතරද මේක සිද්ධ වුනේ? මේක සිද්ධ වුනේ මේ ලාව දන්නෙත් නැත්නම් පායි 25 උදේ. පායි ඒ වගේ තමයි මේ. මගේ නම ධම්මික විජේසේකර. මෙතන දුවවත්තේ පළවෙනි ගෙදර. දැක්කේ නෑ සද්දයක් ආවා 5:00 විතර. එතකොට ඒ ගැන හොයලා බලනකොට තමයි මේ කෝච්චිය මේ පැත්තට ඇවිල්ලා තිබ්බේ. මම ඒ පිළිබඳව නම් දැනුවත් නෑ. මං ආවේ නෑ මොකද හේතුව එවෙලේ චුට්ටක් වැස්ස වගේ තිබ්බා. ඊට පස්සේ මේක ඇත්තටම මේ මෙතනින් පාර දාපු වෙලාවේ දැන් මේක හින්දා දුවවත්තේ ඔක්කොම ජනතාවට පාරෙන් එහා මෙහා යන්න අපහසුතාවයක් වෙලා තියෙනවා. කිසිම වාහනයක් ගන්න බෑ. පාරේ යන්නත් රේල් පාර උඩින් යන්න වෙලා තියෙන්නේ. මේක හදද්දී අපි ඒ මෙගාපොලිස් ප්‍රොජෙක්ට් එකට කිව්වා අපට පාරක් හදලා දෙන්න කියලා. ඒගොල්ලන් පොරොන්දු වෙලා තමයි මේක හදන්න පටන් ගත්තේ. නමුත් ඒවා සම්බන්ධව ඔක්කොම අනුමැතිය සහිත ලිපි ලේඛනත් මගේ ළඟ තියෙනවා. මේ පාරෙන් වැඩේ කෙරුන්නේ නැහැ. ඒ වාහනේ අනතුරටපත් වීම සම්බන්ධව ඒ වාහනේට මම මේට ඉස්සෙල්ලා දැනුවත් කරා උතන පාක් කරන්න එපා. මොකද දුවවත්ත පාරෙන් යන වාහනයකටවත් යන්න අපහසුතාවයක් තිබ්බා.
මේක නිසා ඒගොල්ලන් උතනින් අයින් කරන්න කියලා. නමුත් එයා අහන්න නැතුව එතන තියලා දැන් අපරාධයේ වාහනයටත් අලාභානි වෙලා තියෙනවා. ඔබතුමියගේ නම කියන්න පුළුවන්ද? මම ශාමලි. මොන ශාමලීද? MD ශාමලි. ශාමලී මාගේ කොහෙද පදිංචි? මේ එහා පැත්තේ. රේල් පාරේ මෙතන ඉන්නේ. ඇහැට දැක්කද මොකද? එහාට දැක්කේ නේ සද්ද ඇහිලා අපිට සද්ද ඇහුණා මොකක් හරි වාහනයක් යට වෙනවා වගේ සද්ද ඇහුණා කෝච්චියට. ඊට දුවගෙන ආවා. දුවගෙන ඇවිල්ලා බලද්දි එක ළමෙක් කෝච්චියෙන් වැටලා අතන කාර් එක ළඟ යට වැටලා හිටියා. ඒ ළමයට නම් ටිකක් අමාරුයි. 10 දෙනෙක් විතර වගේ පොඩි පොඩි සීරිම් වුණා. ඒක කෝච්චියේ ඉතින් අවුට්ලයින් ගිහිලා තියෙන්නේ. යන පිල්ල නෙමෙයි. ඊට පස්සේ ඕගොල්ලෝ ඇවිල්ලා උදව් කරාද? ඔව් කට්ටියට උදව් කරලා යට ඉන්න ළමයාව ගත්ත අරගෙන ඇම්බියුලන්ස් එකේ දාලා මේ මහා ස්පිරිතාලේ ඇරියා. දැන් මේ කෝච්චිය දැන් මේ වැරදි පාරක ගිහලා වැදිරි පාරේ ගිහින් තියෙන්නේ. ඒක අතනින් මේ කෑල්ලක් නැහැලු කෑල්ලක් කවුරු හරි ගලවලා කියලා තමයි කියන්නේ. අලු පාටක් කියලානේ. එන දාගෙන හරි Gracias.